Biryani, daddy's biryani. කොහොමද ඉන්දියාප බිරියානි එකට එන චිකන් කුරුම එක? අඩු ගානට වැඩි දෙනෙක්ට කන්න පුළුවන් කට කපලා දෙන බිරියානි. මේ මන්දියකට එන චිකන් කඩායි. මේක දැකලා ඔහොමනම් බිරියානි එක දාද්දි මේ මෙච්චර ගොඩක් දෙනවදානේ. මෙතනින් ටාකෝස් සබ්මරින් ෂවර්මා ගිය. පේනවනේ මසාලා චිකන් ඇඩ් කරලා. ලෝභ කමක් නැතුව බිරියානි කඳු ගහලා දෙන්නේ. රෙගියුලර් පෝෂන් එක 1100 දෙන්නෙක්ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ කටර රසට චිකන් ස්ට්‍රින්ග් හොප බිරියානි. අම්බේ මේ චිකන් කුරුම දාන විදිය. ඊට පස්සේ ඉන්දියාප බිරියානි කඳු ගහනවා බලන් ඉන්න. මෙතන රෙගියුලර් පෝෂන් එක දෙන්නෙක්ට වගේම ෆුල් පෝෂන් එක තුන් දෙනෙක්ට කන්න පුළුවන්. මේ තියෙන්නේ ඩැඩීස් ස්පෙෂල් මන්දි රයිස් එක. මේකට මේගොල්ලෝ ඇඩ් කරන්නේ චිකන් කඩායි. ඒ වගේම මේ බිරියානි වලට මොල්ඩිව් ෆිෂ් සම්බල් එකයි රයිත හැකුයි ලැබෙනවා. පේනවනේ බණියා ටේක් අවේ පරට පරේ අරන් යන හැටි. එහෙනම් අපි මුලින්ම try කරමු අපේ බණියා ආසම කරන ස්ට්‍රින්ග් හොපස් බිරියානි එක. මේ හතර දෙනෙක්ට වෙලාගෙන තවත් ඉතුරුයි. මොල්ඩිව් ෆිෂ් සම්බල් රයිතත් එක්ක කනකොට මාර රසක් තියෙන්නේ. මේ තියෙන්නේ මම ආසම කරන චිකන් ඩම් බිරියානි එක. මේ සවාරේට දාලා තව ඉතුරුයිත් එක්ක. ලාට් පෝෂන් එක 3-4 දෙනෙක්ට කන්න පුළුවන්. අම්මෝ මන්දි රයිස් එකේ තියෙන සුවඳ. මේ ඩැඩීස් ස්පෙෂල් මේ මෙතන මෙක්සිකන් චිකන් සබ්මරින් එක. ඒ වගේම ක්‍රිස්පි චිකන් ටාකෝස් එක. ගෙවන ගානට හිතා ගන්නත් බැරි රසක් තියෙන කෑම. මම වැඩිපුර මාසෙ බාබකියු චිකන් සබ්මරින් එකට. කොහෙන්ද අනේ මේ වගේ අඩු ගානට කෑම හම්බ වෙන්නේ? ඉතින් නොත් මේ ලොකු පෝෂන් දෙන රස කෑම තියෙන ඩැඩීස් බිරියානි එකට ඇවිල්ලා. බිරියානි සබ්මරින් ටාකෝස්. ඒ විතරක් නෙමෙයි මේ රසම රස ඩෙසර්ට්ස් අයිටම් උත් try කරන්න. මෙතන තියෙන කෑම රස අපි දෙන්නම රෙකමන්ඩ් කරනවා. ඒ නිසා දැම්මම යන්න. අපි ගිහින් එන්න.